මේ ළඟදී දවසක් මගේ යාළුවෙකුත් මමත් අපේ පොඩි හාමුදුරුවෝ මුණ ගැහෙන්න ගියා. ඉතින් පොඩි හාමුදුරුවෝ මුණ ගැහිලා වැඳලා අපි පැත්තක වාඩි වුණා. ඊට පස්සේ අපේ පොඩි හාමුදුරුවෝ මගෙන් අහනවා මහත්තයා අජාසත් ගැන මොනවද කියන්නේ මොනවද හිතන්නේ කියලා. මට පොඩි හාමුදුරුවෝ අජාසත් කියපු පමණින්ම සිහියට ආවේ අජාසත් කියන්නේ පිය රජතුමාව වද හිංසා කරලා මරපු අජාසත් රජුරෝ. මගේ යාළුවටත් ඒක එහෙමම වුණා. ඉතින් ඊට පස්සේ පොඩි හාමුදුරුවෝ කියනවා අපිට කෙනෙක්ගේ නමක් කියපු පමණින් ඒ පුද්ගලයාගේ වැරදි ටික තමයි මුලින්ම මතක් වෙන්නේ නේද? අජාසත් කරපු හොඳ වැඩ ගොඩකුත් තියෙනවා. ඉතින් අපිට එක් පැත්තකින් ඒ හොඳ වැඩ ටික මතක් වෙන්නෙත් නෑ. අපි බොහෝ ඒ කරපු හොඳ වැඩ දන්නේ නැති තරමට අපිට අර නරක වැඩම මතක් වෙනවා. ඉතින් අපි අපේ හිතවත් හෝ අපි දන්න අයගෙත් අපිට හැම වෙලාවෙම කෙනෙක් පුද්ගලයෙක් දැක්කම නම ඇහුණු පමණින් අපිට ඒ පුද්ගලයාගේ නරකමයි මතක් වෙන්නේ. ඒ පුද්ගලයා ඊට වඩා හොඳ වැඩ කරලා තියෙනවා වෙන්නත් පුළුවන්. ඒව නොදන්නවා වෙන්නත් පුළුවන්. නමුත් අරක ඊට වඩා බරපතල වෙන්නත් පුළුවන්. ඒ නිසා අපි කෙනෙකුගේ නරක වගේම හොඳ පිළිබඳවත් අවබෝධයෙන් කටයුතු කරමු කියලා මේ පණිවිඩය දෙන්න තමයි මම ඔබට මේ කතාව ඉදිරිපත්